චාමා YT World YouTube channel එක වෙත ඔන්න ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔයාලට අරගෙන ආවේ අපි අවට වටපිටාවෙන් හමුවන ඉතාමත් දුර්ලභ ඒ වගේම ගොඩක් වටිනාකමක් තියෙන ශාකයක් වන එළවරා ශාකයෙන් ඔයාගේ ඇදුම රෝගයට අපි පුංචි විසඳුමක් ඔන්න අරගෙන ආවා. ඉතින් එළවරා කියන්නේ අපි අවට වටපිටාවෙන් ඉතාමත් දුර්ලභ විදිහට හමුවන වටිනා කියන ශාකයක්. අපේ ශරීරයේ ඇතිවන නොයෙක් ලෙඩ දුක් වලට ශනික සහනයක් ගෙන දෙනවා වගේම එළවරා පැලයක් ගෙදර තියෙනවා කියන්නේ නිවසට සිරිකත කැඳෙනවා කියලත් ඔන්න අපේ සමාජයේ මතයක් තියෙනවා. ඉතින් අපි අද ඔයාට කතා කරන්න යන්නේ එළවරා ශාකයෙන් ඇදුම රෝගයට පිළියමක් ලෙස යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ එළවරා ශාකය ඇදුම රෝගය සුව කරන්න කොහොමද යොදාගන්නේ කියලා. ඒක ඉතාමත් සරල ක්‍රමයක්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ එළවරා ශාකයේ පත්‍ර අරගෙන මද පවනේ ඒ පත්‍ර වේලා ගන්න එකයි. ඉතින් ඒ පත්‍ර වේලා ගත්තයන් පසුව ඒවා කුඩු කරලා දුම් වැටියක් වගේ ඔයා හදා ගන්න. ඒ හදාගෙන ඒ දුම් වැටියෙන් දවසකට එක වතාවක් ඒ දුම් ඔයා ආග්‍රහණය කරන්න. හරියට කිව්වොත් සිගරට් එකක් බොනවා වගේ අන්න ඒ එළවරා කොළ දුම් ඔයා බොන්න. දවසකට එකපාරක් ඔයා බීවනම් හොඳටම ඇති. ඒ විදිහට සතියක් දෙකක් කරගෙන යනකොට ඔයාගේ ඇදුම රෝගයට හොඳ විසඳුමක් වෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියාද? ඉතින් මතක තියාගන්න ඕන තවත් කාරණයක් තමයි මෙන්න මේ එළවරා ශාකය කොච්චර ගුණදායී වුණත් මේ එළවරා කිරි අධික විෂ සහිතයි. ඉතින් ඒක නිසා ඔයාලා මේ දේවල් ඔයාගේ ඖෂධ ලෙස පාවිච්චි කරන්න යනකොට එළවරා කිරි ඔයාගේ ඇස්වල ගා ගැනීමෙන් වැළකී සිටින්න ඕනේ. ඉතින් ඒක තමයි ඔයාලා මේ එළවරා ශාකයෙන් කරද්දී ඒ අවශ්‍ය දේවල් කරනකොට පරිස්සම් විය යුතු කාරණය. ඉතින් ඔන්න මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඇදුම රෝගයෙන් පීඩා විඳින ඔයාට මෙන්න මේ එළවරා ශාකයේ එළවරා පත්‍ර වේලලා ඒ පත්‍ර කුඩු කරලා දුම් වැටියක් වගේ හදාගෙන ඔයාලා දවසකට එක වතාවක් මේ දුම් ආග්‍රහණය කරන්න. එවිට ඔයාගේ ඇදුම රෝගය ඉක්මනින්ම සුව කරගන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඉතින් එළවරා ශාකයේ සතුව ගුණ සමුදායක් තියෙනවා. ඒ අතරින් ඔයාට එක් ගුණයක් තමයි මේ අරගෙන ආවේ. ළඟදීම තවත් එළවරා ශාකයේ සතු වටිනා කියන ගුණාංගයක් අරන් එන්න. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.